හරි දැන් අපි බලමු මේ වාහනේ පොඩි ලෙඩක් තියෙනවා. ඒ තමයි එක ගියර් එකකට දාලා යද්දී නිකන් ජර්ක් එකක් වගේ. එහෙම නැත්නම් ගැස්සිල්ලක් එනවා. ඒ කියන්නේ ගැස්සි ගැස්සි තමයි යන්නේ. හරියට ඒක අපිට දැනෙන්නේ ක්ලච් එක ස්ලිප් කරනවා වගේ. ඇත්තට මේක දැනෙන්නේ ඒ විදිහටම තමයි. ක්ලච් එක ස්ලිප් කර කර දුවනවා වගේ තමයි දැනෙන්නේ. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ අපි යම්කිසි ගියර් එකකට දාලා යද්දි වෙන්දා වගේ යන්න බැහැ. ඒ ගියර් එකේ ස්පීඩ් එක ලිමිට් වෙනවා. ඒ කියන්නේ යම්කිසි ස්පීඩ් එකකට විතරයි යන්න පුළුවන්. එතනින් එහාට යන්න බැහැ ගැස්සෙන්න ගන්න වාහනේ. නිකන් හරියට ක්ලච් එක ස්ලිප් කරනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඊළඟ ගියර් එකේදී යන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුමු පළවෙනි ගියර් එකට දැම්මා. දැම්මට පස්සේ වෙන්දා වගේ ස්පීඩ් කරන්න බෑ ඒ ගියර් එකේදී. යම්කිසි ස්පීඩ් එකක් විතරයි ස්පීඩ් එකකට විතරයි යන්න පුළුවන්. එතනින් එහාට ස්ලිප් වෙනවා වගේ. ඒ කියන්නේ ගැස්සෙන්න ගන්න වාහනේ. ඊට පස්සේ අපි දෙවෙනි ගියර් එකට දැම්මට පස්සේ හැබැයි යන්න පුළුවන්. හැබැයි දෙවෙනි ගියර් එකෙත් වෙන්දා වගේ යන්න බෑ. ඒකෙත් ලිමිට් වෙනවා. ඔය වගේ දිගටම වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ගියර් එකෙත් එහෙමයි, හතරවෙනි ගියර් එකෙත් එහෙමයි. එතකොට මේකෙදි ගොඩාක් වෙලාවට කස්ටමර්ට හිතෙන්නේ ඇත්තටම එහෙම නැත්නම් වාහනේ ඩ්‍රයිව් කරන කෙනාට හිතෙන්නේ ක්ලච් එකේ ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ක්ලච් එක ස්ලිප් වෙනවා හරි මොකක් හරි. එහෙම කියලා තමයි එන්නේ මේක මොකද්ද කියලා බලන්න. එතකොට මේ වගේ ලෙඩක් හොයද්දී අපිට මුලින්ම වාහනේ ස්කෑන් කරන්න වෙනවා. නිකම්ම මේකයි කියලා ක්ලච් දදා ඊට පස්සේ ගිය බොක්ස් එකේ පැත්ත ගලවගෙන මේ වැඩ කරලා හරියන්නේ නැහැ. මොකද මේ වගේ වාහන EFI වාහන. ඒ කියන්නේ යම්කිසි ඒ කියන්නේ ECU එකකින් තමයි පාලනය වෙන්නේ. එතකොට ඒක නිසා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන්ම මේකේ ෆෝල්ට් එකක්. එහෙම නැත්නම් මේ ලෙඩේ හොයාගන්න පුළුවන් අපිට ස්කෑන් කරලා. වාහනේ ස්කෑන් කළා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ අපි බලමු මේ වාහනේ දැන් ස්කෑන් කළා මොකද්ද මොන වගේ එකක්ද මේ සම්බන්ධව තියෙන්නේ කියලා. මේ නැනෝ එක අපි දැන් ස්කෑන් කරලා බලමු මොකද්ද මේකට ලෙඩේට හේතුව කියලා. හරි මගේ අනිත් ස්කෑනරේ පොඩි අවුලක් තියෙනවා. මේ ඒක නිසා ඒක කනෙක්ට් වුන්නේ නැහැ. දැන් මේකේ මේ මගේ අනිත් ස්කෑනරෙන් පෙන්නනවා ෆෝල් කෝඩ් දෙකක් තිබුණා. එකක් තමයි මේ 0501 ඊළඟ එක 0053. මේක සාමාන්‍යයෙන් මේ ගොඩක් නැනෝ වල මේ ෆෝල්ට් කෝල්ට් එක නම් තියෙනවා. නමුත් මේක ටිකක් අසාමාන්‍යයි. දැන් අපේ ලෙඩේට හේතුව අනිවාර්යෙන් මේක. vehicle speed sensor range performance කියලා තමයි පෙන්වන්නේ. කියන්නේ අනිවාර්යෙන්ම මේකට හේතු වෙන්නේ vehicle speed sensor එක. දැන් අපි බලමු vehicle speed sensor එක කොහෙද තියෙන්නේ කියලා. මේ තමයි vehicle speed sensor එක හයි වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ගියර් බොක්ස් එකේ. ඇත්තටම පිටිපස්සේ ඇක්සල් දෙකේ ස්පීඩ් එක තමයි මේකෙන් මනින්නේ. දැන් ඕගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ඒක තමයි. ඉතින් මේකේ ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට එන්නේ දැන් මේකේ නම් පොඩි ඔයිල් ලීක් එකකුත් තියෙනවා. පොඩි නෙවෙයි ටිකක් ලොකු ඔයිල් ලීක් එකකුත් තියෙනවා. ඉතින් මේකට ඔයිල් ගිහිල්ලා සමහර වෙලාවට ඔක්සයිඩ් බැඳිලා වගේ වෙන්න පුළුවන්. මං ඒ කියන්නේ මගේ අත්දැකීම් අනුව නම් ගොඩාක් නැනෝ වල වෙලා තිබ්බේ ඒක තමයි. ඒ කියන්නේ මේ කනෙක්ටර් එක ගලවලා හොඳට සුද්ධ කරලා ආයි ෆෝල්ට් ටික ඩිලීට් කරාට පස්සේ මේ ලෙඩේ ඔක්කොම හරියනවා. ආයි සාමාන්‍යයෙන් ආයි එන්නෙම නැති තරම්. ඉතින් බලන්න ඕගොල්ලන්ගේ නැනෝ එකෙත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේක සාමාන්‍යයෙන් ගෙදරදිම කරගන්න පුළුවන්. මොකද ආයි වෙන තැන්වල ගිහිල්ලා රස්ති ආදු වෙලා කරගන්න ඕනේ නැහැ. ඉතින් එහෙම කරගන්නවා නම් ඒක කොහොමත් හොඳයි. කොයි හරි වර්ක්ෂොප් එකකට ගිහිලා කරගන්නවා නම්
නමුත් ඔයාට ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම ගෙදරදී යම්කිසි දැනුමක් ඔයාලට ටෙක්නිකල් දැනුමක් යම්කිසි විදිහකට තියෙනවා නම් ඔයාලට ගෙදරදීම මේ දේ කරගන්න පුළුවන්. හරි. එහෙමනම් වීඩියෝ එක නවත්තනවා.